කියන්න කොහොමද මේ අත්දැකීම මේ වගේම ඇයි මේ වගේ ලොකු ප්‍රොඩක්ෂන් එකකට අත ගහන්න හිතුනේ? මාෂි අතරම ලොකු වැඩ කරන්න හරි කැමති මිනිස්සෙක්නේ. අද අපි බෑක් සයිඩ් එකේදීත් අපි අවෝඩ්ස් ගත්තා ගොඩක්. අතරම මම හිතන්නේ මේ වැඩෙත් අතර මම මේක සීරියස් කතා කරන්න ඕනේ. පළවෙනියටම අතරම ස්තුතිවන්ත වෙන්න ඕන රේනෝ සිල්වා මැතිතුමාට හිරු මාධ්‍යාලයේ ප්‍රධානී. ඊට පස්සේ අපේ මේ වින්සන් සිල්වා මැතිතුමා, විරාජ් වැලිවත්ත මගේ මිත්‍රයා. අතරම මේගොල්ලන් ඔක්කොම එකතු වෙලා මේ කතාව මට දෙන්න තීරණය කරා. මම දන්නේ ඒක මාර වාසනාවක්. මොකද මේ හිරු නාලිකාවත් එක්ක මම කරන පළවෙනි ටෙලිඩ්‍රාමා එක මේක. ඇත්තටම හරිම දැවැන්ත අභියෝගයක් සහ මේක තනිකරම ෆිල්ම් එකක් වගේ. මම හිතන්නේ ආලින්දේ වාඩි වෙලා ටීවී එක දිහා බලාගෙන ඉන්න කිසිම කෙනෙකුට මම හිතන්නේ දැනෙයි කියලා මේක ටෙලිඩ්‍රාමා එකක් කියලා. මේක ඇත්තටම වාඩි වෙලා බලන හැම කෙනෙකුටම දැනෙන චිත්‍රපටයක් බලනවා කියලා. සහ එක එපිසෝඩ් එකක් ඉවරුනම තරහයි අයියෝ ඊළඟ හෙට වෙනකන් ඉන්න ඕනේද ඉතුරු ටික බලන්න කියලා. ඒ තරම් හදිස්සි වෙයි. මට මාරම ආඩම්බරයි මාරම සතුටුයි. මගේ අශෝක් ෆිල්ම් වල ඇත්තටම ඉන්නවනේ මගේ නියමුවා අශෝක් ෆිල්ම් නම් නෞකාව නියමුවා අපේ මෙවන් ලියනගේ මතක් කරන්නම ඕනේ. මෙවන් තමයි අශෝක් ෆිල්ම් කියන නෞකාව පදවගෙන යන අතර නියමුවා. මෙවන් නිසා තමයි මේ හැමදේම ස්තුතිවන්ත වෙනවා. ඇත්තට මම මෙවන්ට ඒ වගේම එතන මම කියන්නේ මෙවන්ට මේ මාෂි මේ මැනේජර් කියන වචනේවත් මම පාවිච්චි කරන්න කැමති නෑ. ඊටත් එහා ගිය දෙයක්. ඉතින් ඒ නිසා මගේ ඔළුවට ඇත්තටම කිසිම ස්ට්‍රෙස් එකක් නෑ. මට තියෙන වියදම් කරන්න විතරයි. මෙවන් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මෙවන්ට. ඒ වගේම මේ දැවැන්ත වැඩේ පිටිපස්සේ මගේ පැත්තෙන් ඉන්න එකම හයිය තමයි මෙවන්. ඉතින් ඒක මම ඇත්තටම කියන්න ඕනේ. ඒ වගේම අපි මේ වැඩේ සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය නරඹන හැම ගෙදරම රාත්‍රී 9ට සඳුදා ඉඳලා 11 වෙනි සඳුදා ඉඳලා හැම ගෙදරම අනිවාර්යෙන් මේ ඩ්‍රාමා එක නරඹන්නම ඕනේ සහ එතනින් එහාට ලංකාවේ හැම කෙනෙක්ම නරඹපු එකම එක ඩ්‍රාමා එක විදියට මම මේක ගේන්න ඕනේ. ඉතින් එතනට තමයි වැඩ කරගෙන යන්නේ. අභියෝගයක් විදියට දැනුන්නේ නැද්ද නවක මූණක් මේ විදියට අරන් එන එක? මාෂි මං හිතන්නේ වල පළවෙනිම දවසෙත් මං ගිහලා තියෙනවා අභියෝග බාර ගන්න මාර කැමති මිනිස්සෙක් මම. ඉතින් ඒ වගේ මගේ පළවෙනි චිත්‍රපටියත් ඇත්තටම නවක නළුවෙක් එක්ක කරා. ඇත්තම චිත්‍රපටිය ලස්සනයි, බොහොම ලස්සන චිත්‍රපටියක් කරා. ඊට පස්සේ අපි බෑක් සයිඩ් සහ තව අනිත් දැන් අපි රෝස වෙඩිල්ල වගේ අනිත් ඩ්‍රාමා එක. ඒකෙත් ඇත්තටම නවක නළුලිලු ගොඩක් ඉන්නවා. මේකත් ඒ වගේ මම ඇත්තටම කල්පනා කරනවා මේකේ එකම මූණු ටික එකම දේ කැරකි යනකොට මම හිතනවා මගේ වැඩකින් හැම වැඩකින්ම එක නවක නළුවෙක් හරි මේන් කැරක්ටර් එකකින් එළියට ගේන්න. ඉතින් ඒක මම හිතනවා ලොකු දෙයක් මට ලොකු භාගයක් ඒක කරන්න පුළුවන් වෙන එක ගැන. ඒක ගැන මම මාර සතුටුයි. මොකද මම පුංචි තැනක ඉඳලා උඩට ආපු මිනිස්සෙක් මම හරි කැමති. අවස්ථාවල් නැතුව දක්ෂ ළමයි ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතනවා ආයෙත් වැඩ කරද්දී අපි ඔඩිෂන් එකක් තියලා අලුත් එක්කෙනෙක් හරි හැම එක වැඩකටම එක අලුත් මූණක් හරි දාන්න. එකකට වඩා දාන්න පුළුවන් දානවා. හැබැයි එක්කෙනෙක් හරි අපි අනිවාර්යෙන් දානවා. මාෂේක මම ඇත්තටම මම මේ ශේෂ්ත්‍රයට කරන ලොකු මේ සේවයක් කියලා හිතනවා. ඉතින් ඒක හිතලා සහ ඉතින් මම කාට හරි අත දෙන්න ඕනේ, කාට හරි හෙල්ප් කරන්න ඕනේ කියන හැඟීමත් එක්ක මම ඒක අනිවාර්යෙන් කරනවා මාෂි. දිගට මේක වෙයි අශෝක් ෆිල්ම්ස් වලින්. එහෙනම් ඉතින් ඇත්තටම මං ඔයාට ආදරේ. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට